සුබ දවසක්. අදත් මම ඔයාලගේ ජීවිතේ ඉතාමත්ම වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන ආවා. අද අපි කතා කරන්නේ ඕනෑම සාමාන්‍ය මිනිස්සෙක් දක්ෂයෙක් බවට පත් කරන ජපානයේ පවතින රහසක් පිළිබඳව. ඔයා දන්නවද අවුරුදු 3ක දරුවෙක් වසරකදී ඉගෙන ගන්න ප්‍රමාණය බොහෝමයක් වැඩිහිටියෝ වසර 10කින් ඉගෙන ගන්න ප්‍රමාණයට සමාන බව. කුඩා දරුවන්ගේ විනය අඩුයි. අභිප්‍රේරණය අඩුයි. එයාලට කිසිම සැලැස්මක් නැහැ. හැබැයි ඔවුන් හැම දෙයක්ම ඉතාම හොඳින් ග්‍රහණය කරගන්නවා. කුඩා ළමයි ස්පොන්ජ් එකකට ජලය උරා ගන්නවා වගේ හැම දෙයක්ම ග්‍රහණය කරගන්නවා. ඇයි? කොහොමද මෙහෙම වෙන්නේ? ජපානයේ සෙන්දහම උගන්වන දාර්ශනිකයෙක් අවුරුදු 800කට කලින් මේකට හේතුව හොයාගෙන තියෙනවා. සහ මෑත කාලීන විද්‍යාඥයන් ස්නායු ආශ්‍රිත විද්‍යාඥයන් විසින් මේක තහවුරු කරලා තියෙනවා. මේක විශේෂ මානසික තත්ත්වයක්. ඔයාගේ මොළයේ ඉගෙනීමේ මැෂිමක් බවට පත් කරන ජපානයේ මේකට කියන්නේ ෂොෂින්. එහෙම නැත්නම් මේක ආරම්භ කරන්නාගේ මනස කියලා තමයි අපි කියන්නේ. ඔයාට පුළුවන් ඕනම දෙයක් ඔයා ඉන්න ඕනම වයස් සීමාවකදී ඉගෙන ගන්න. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපි අවුරුදු 25ක් විතර වෙද්දී අපි අපේ ඉගෙනීම කියන දේ සම්පූර්ණයෙන්ම ඔළුවෙන් අයින් කරලා දානවා. මොලේ කියන්න ගන්න මම මේකට දක්ෂ නැහැ. දැන් මම වයසයි. මට අලුත් දේවල් ඉගෙන ගන්න බෑ. ඉතින් ඔයාත් මේ බොරුව පිළිගන්නවා. ඉතින් ඔයා ඇත්ත පිළිගන්න දවස වෙනකන් ඔයා මේ බොරුව පිළිගෙන ජීවිතේ නාස්ති කරගන්නවා. එක්තරා වයස අවුරුදු 32ක පමණ පුද්ගලෙක් ඉන්නවා. ඔහුගේ නම ඇලෙක්සැන්ඩර්. ඔහු වෘත්තියෙන් වාහන අලුත් වැඩියා කරන කාර්මිකයෙක්. එයා දැන්ට අවුරුදු 10ක් විතර තිස්සේ මේ වෘත්තිය තමයි නියැලලා තියෙන්නේ. ඔහු උදේ 7 ඉඳලා රෑ 7 වෙනකන් ඉතාම මහන්සිලා වැඩ කරනවා. ඔහු කරන වැඩේ බොහොම අවංකව බොහොම කැපවීමෙන් ඔහුගේ රාජකාරී කරගෙන යනවා. මෙයා මෙහෙම වැඩ කරගෙන ගියත් මෙයා බොහොම කනස්සල්ලෙන් තමයි ජීවිතේ ගෙවාගෙන ගියේ. මොකද මෙයා ළඟට වාහන හදාගන්න බොහොමයක් දෙනා ඉතාම සුපෝපභෝගී වාහන පාවිච්චි කරනවා. වෛද්‍යවරු, නීතිඥයන්, ව්‍යාපාරිකයන් ඉතාම වටින වාහන පාවිච්චි කරන මෙයාට හිතා ගන්නවත් බෑ. මොකද මෙයත් මේක උදේ 7 ඉඳලා රෑ 7 වෙනකම් වැඩ කරනවා. හැබැයි එයාට ජීවිතේට මේ කරන දේ කරලා මේ වගේ වාහනයක් ගන්න බෑ. ඉතින් මෙයා කල්පනා කරනවා ඔවුන් මට වඩා දක්ෂද? එහෙම නැත්නම් එයාලා බොහොම වත්කම් වලින් පිරිච්ච පවුල් වල ඉපදිච්ච කට්ටියද කියලා. මේ ඇලෙක්සැන්ඩර්ටත් හීනයක් තිබ්බා. පොඩි කාලේ ඉඳලා මෙයාටත් ඉංජිනේරුවෙක් වෙන්න උවමනාවක් තිබ්බා. මෙයාට වාහන හදන්න විතරක් නෙවෙයි මේ එන්ජින් වල ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කොහොමද මේක මේ හැමදේම මෙයාට දැනගන්න උවමනාවක් තිබ්බා. ඔහුට ඔහුගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න කියලා උවමනාවක් තිබ්බා. ඔහුට ඇති තරම් මුදල් උපය ගන්න ඕන වුණා. කිසිම කරදරයක් නැතුව එයාගේ වියදම් පියව ගන්න ඕන වුණා. ඔහුට මේ මොන දේ කරන්න ඕන වුණත් එයාගේ හිත ඇතුළෙම කියපු දේ තමයි ඔයා දැන් අවුරුදු 32ක් වෙනවා ඔයාට දැන් ඔයාට මේ දේ දැන් කරන්න බෑ. ඔයා වයස වැඩි කියන එක. ඔයා උසස් පෙළ සාමාන්‍ය විදිහට පාස් වුණා විතරයි. ඉතින් කොහොමද ඔයා ඉංජිනේරුවෙක් වෙන්නේ? මේක මෙයාගේ හිත ඇතුළේ හැම වෙලෙම කියන්න පටන් ගත්තා. ඔයාට හැකියාව නැහැ, වෙලාව නැහැ, සල්ලි නැහැ. එයා මේ හැමදේම පිළිගත්තා. ඉතින් මේ දේවල් එක්ක ඇලෙක්සැන්ඩර් එයාගේ ජීවිතේ ඔහේ ගලාගෙන යන්න ඉඩ දුන්නා. එකම ජීවන රටාව උදේ වැඩට යනවා, හවස ගෙදර එනවා, හම්බෙන සල්ලි සම්පූර්ණයෙන්ම එයාගේ කටයුතු වල විදාගෙන කිසිම වර්ධනයක් නැහැ. එකම විදිහට තමයි ජීවිතේ ගෙවාගෙන. හැබැයි ඒක සෙනසුරාදා දවසක මෙයාගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වෙලා. මෙයා ගෙදරට වෙලා විවේකීව ඉන්නවා. මොකද මෙයා දැන් සතියෙන් වැඩ කරලා සෙනසුරාදා මෙයා බොහොම විවේකීව තමයි කාලය ගත කරන්නේ. මෙහෙ මිද්දී ගෙදර වැඩ කරගෙන හිටපු මෙයාගේ බිරිඳ කුස්සියේ ඉස්සලා වැටෙනවා. මෙයා ගිහිල්ලා උත්සාහ කරනවා මේ බිරිඳ උස්සලා ගන්න. හැබැයි එයා මේ එකම රාමුව කොටු වෙලා එකම වැඩ කොටසක් කරපු නිසා මෙයාට මෙයාගේ බිරිඳව ඔසව ගන්නවත් බැරි වෙනවා. ඊට පස්සේ මෙයා කතා කරලා ළඟ ගෙවල් වල අහල පහල කට්ටියත් එකතු කරලා වයිෆ් හොස්පිටල් එකට එක්කයි යනවා. මෙයා දැන් වයිෆ් හොස්පිටල් එකට එක්කන් ගියාට මෙයාගේ හිත ඇතුලේ බොහොම ප්‍රශ්න ගොඩක් වැඩ කරනවා. මොකද දැන් මේ වයිෆ් හොස්පිටල් එකට එක්කන් ගියාට මෙයාගේ බිල කීයක් වෙයිද? මෙයාට මේවා ගෙවන්න කිසිම සතයක් අමතර මුදලක් මෙයාගේ අතේ නැහැ. මෙයාට මේ වයිෆ් දැන් දවස් 3ක් හොස්පිටල් එකේ හිටියා. මේ දවස් 3 හරියට අවුරුදු 3ක් වගේ තමයි දැනුනේ. ඊට පස්සේ වයිෆ්ගේ දැන් මෙයා වැටිලා මේ පරීක්ෂා කර වෛද්‍යරුවා වයිෆ්ගේ අතේ අස්තියක් හානි වෙලා අත කැඩිලා තියෙන්නේ කියලා ඒකට ඩොලර් 1000ක් පමණ එයාට ගෙවන්න උනා. ඉතින් මෙයා මේ සල්ලි කොහොම හරි ණයට හොයාගෙන මේක පියවලා වයිෆ්ව ගෙදර එක්කගෙන ආවා. එදා හවස මෙයා ගෙදර ඇවිල්ලා මෙයාටම ඇඬුණා මෙයාගේ මේ අසරණකම. මොකද මෙයාට වයිෆ් ඔස්ස ගන්නවත් එයාගේ ඇඟේ පතේ හයියක් නැහැ. ඒ වගේ දෙයකට එයා හුරු වෙලා නැහැ. මෙයාට කිසිම අමතර මුදලක් නැහැ, කිසිම සල්ලියක් නැහැ අතේ. ඒක නිසා එයා එදා රෑ නිදාගත්තෙත් නැහැ. එළි වෙනකම් මේ ගැන
කල්පනා කරා. මෙයා මෙහෙම කල්පනා කරලා එදා රෑ මෙයා ජීවිතේ වෙනස් කරනවා කියලා තීරණය කරා. මෙයා පහුවදා ඉඳලා සල්ලි හොයන ක්‍රම ගැන හැම තැනම රිසර්ච් කරන්න පටන් ගත්තා. මෙයාගේ පාඨමාලා කීපයකටත් ජොයින් වුණා. ඒ කියන්නේ කෙටි කාලේ ඉන්නවා මේ කට්ටිය මොන හරි කියන මේ සල්ලි උපයන්න ක්‍රම කියලා දෙනවා කියලා. නමුත් මේ කිසිම දෙයක් කරාට මෙයාට මේ කියන ආයෝජන අවස්ථාවල යොදවන්න සල්ලි තිබෙත් නැහැ. මේ කෙටි කාලේ ඉන්න දේවල් වලට ගිහිල්ලා එයාගේ තිබ්බ පොඩි පොඩි සල්ලිත් මෙයාට වියදම් කරගන්න වෙච්ච එක විතරයි වුනේ. ඒක නිසා මෙයාට මේ කිසිම දෙයකින් සාර්ථකත්වයක් හම්බුන්නේ නැහැ. ඒකෙදි කියනවා එකක් ඔන්ලයින් සේල්ස් කරන්න පටන් ගන්න කියලා. මෙයා ඒ වගේ පොඩි දෙයක් කරන්න පටන් ගත්තත් මෙයාට එකම කෑල්ලක්වත් විකුණ ගන්න හම්බුනේ නැහැ. ඉතින් මේ හැම අවස්ථාවෙම මේ වගේ පොඩි කාලයක් මෙයා කරන දෙයක් පොඩි කාලයක් කරලා හැමදේම සාර්ථක වෙන්න නිසා මෙයා අතහැරලා දැම්මා. ඉතින් මෙහෙම ටික දවසක් යද්දි මෙයාගේ වයිෆුත් සාමාන්‍ය තත්ත්වයට සුව වුණා. දැන් මෙයා වයිෆ් එක්ක දවසක් රෑ කෑම මේසේ කතා කරේදී වයිෆ් කියනවා මම දන්නවා ඔයා මේ ජීවිතේ ගොඩ දාගන්න මොන තරම් මහන්සි වෙනවද කියලා. හැබැයි ඔයා ඔය කරන ක්‍රමවේදය කිසිම එකක් හරියන්නේ නැහැ. මොකද ඔයා කිසිම එකකට අවධානය දීලා ඒ දෙයක් කිසිම දෙයක් හරියට කරන්නේ නැහැ නේ කියලා. ඊට පස්සේ ඇලෙක්සැන්ඩර් අහනවා එහෙනම් මම මොකද්ද කරන්න ඕනේ කියලා. වයිෆ් කියනවා මම ඔයා කරන්න ඕනේ මොකද්ද කියලා දන්නේ නැහැ. හැබැයි මට හොඳටම තේරෙනවා ඔයා ඔය කරන ක්‍රමවේදය හරියන්නේ නැහැ කියන එක. ඉතින් මේ දේ ඇලෙක්සැන්ඩර්ගේ හිතේ තදින්ම කාවැදුනා. ඉතින් මෙයාට පහවදා මෙයා මෙහෙම ඉද්දි මෙයාට අමුතු වීඩියෝ එකක් හම්බුණා. මේකේ නම තමයි ඇයි ඔයා ඉගෙනීම නැවැත්තුවේ කියන එක. මේකෙදි ශනිකව මුදල් හොයන්න ඒ වගේ කිසිම දෙයක් කියලා දෙන්නේ නැහැ. මේකෙදි කියලා දුන්නේ ජපානයේ මිනිස්සු දියුණු වුණු ඒ කට්ටිය සාර්ථකත්වයේ ළඟා කරගත්ත එක්තරා සංකල්පයක් ගැන. මේ වීඩියෝ එකේ පළවෙනි විනාඩි 15ෙම ඇලෙක්සැන්ඩර්ගේ ජීවිතය වෙනස් කළා. ඉතින් මේකෙදි කියලා දුන්නේ මේ ෂොෂීන් කියන ආරම්භ කරන්නාගේ මනස ගැන. අර සෙන්දහම උගන්වන දාර්ශනිකයා කියලා දුන්න පාඩම තමයි මේකේ කියලා දුන්නේ. මේ ටිකක් පරිණත වෙලා ඉගෙන ගන්න හදන කෙනෙකුගේ තියෙන ප්‍රශ්නේ ඔවුන්ගේ හැකියාව අඩුකම නෙවෙයි. ඔවුන් හිතනවා ඔවුන් දේවල් සිදු වෙන්නේ කොහොමද කියලා දන්නවා කියලා. ඔවුන් හිතනවා මේ කියලා දෙන දේවල් වල සීමාවන් ඔවුන් දන්නවා කියලා. ඔවුන් හිතනවා ඔවුන්ගේ තියෙන අත්දැකීමුත් එක්ක මේ උගන්වන දේවල් සම්බන්ධව එයා පොඩි හෝ දෙයක් දන්නවා කියලා. මෙන්න මේ කරුණු මෙයාලගේ මේ මනසේ තියෙන නිසා මේක මෙයාලගේ ඉගෙනීමට බාධා කරනවා. ඉතින් මේ ෂොෂීන් කියලා කියන්නේ ආරම්භ කරන්නාගේ මනස. ඒ කියන්නේ ඕනෑම තත්ත්වයක් යටතේ ඔයාට ඉගෙන ගන්න ඇති හැකියාව. ඔයා දන්න දෙයක් වුණත් අලුත් දෙයක් වුණත් ඒ ගැන පෙර නිර්ණය කිරීමක් කරන්නේ නැතුව ඔයාගේ ඔළුවේ කිසිම දෙයක් තියාගන්න නැතුව සීරෝ මයින්ඩ් එකේ තියලා ඉගෙනීමට පටන් ගැනීම තමයි මේ ෂොෂීන් කියන එකෙන් කියන්නේ. මේ தත්ත්වය අපේ ජීවිත කාලෙටම ඉතාම වැදගත් දෙයක්. මේක ඉතාම වටින සංකල්පයක්. මොකද අපි ඕනම දෙයක් පටන් ගද්දී අපේ මනස බිඳුව කියන අවස්ථාවේ තමයි තියෙන්නේ. හරිම निराවුල් නිදහස් බොහොම පැහැදිලි. ඒක ඇතුළට එන ඕනම දෙයක් බොහොම ඉක්මනින් පැහැදිලිව ග්‍රහණය කරගන්න සුදුසු මට්ටමේ ඔයාගේ මනස පවත්වාගෙන තමයි මේ ඔයා ඉගෙන ගන්න පටන් ගන්නෙ. ඉතින් මේ ඇලෙක්සැන්ඩර්ට බලන වීඩියෝ එකේ එක කතාවක් කියලා දෙනවා. ඒකේ කියනවා එක වයසේ පසුවන පුද්ගලයෝ දෙන්නෙක් ප්‍රංශ භාෂාව ඉගෙන ගන්න උත්සාහ කරනවා. මේකෙදි පළවෙනි පුද්ගලයා අවස්ථා කීපයක් උත්සාහ කරලා සති දෙක තුනක් ඇද්දි මෙයාට එක වචනයක්වත් බැරි වෙන නිසා මෙයා මේ වැඩේ අතහැරලා දානවා. හැබැයි දෙවනි පුද්ගලයා මෙයාට කොච්චර බැරි වුණත් ඒක අල්ලගෙන මෙයා දවසින් දවස වැඩ කරලා මාස 6ක් විතර යද්දි මේ භාෂාවේ ප්‍රවීණයෙක් බවට පත් වෙනවා. මේකෙදි මේ දෙවනි පුද්ගලයාට කොච්චර වැරදුනත් එයා නැවත උත්සාහ කරනවා. එයාගේ වැරදි හදාගෙන විවෘත මනසකින් ඉගෙන ගන්න ලෑස්ති වෙලා නැවත උත්සාහ කරලා වැරදි හදාගෙන එයා භාෂාව හරියටම ඉගෙන ගන්නවා. ඔයා ජීවිතේ කොච්චර දේවල් ඉගෙනගෙන තියෙනවද? කොච්චර දේවල් කරන්න උත්සාහ කරලා තියෙනවද? හැබැයි ඔයා මනසින් මේ දේවල් කරන්න උත්සාහ කරාට සමහර විට ඔයා ප්‍රායෝගිකව මේ දේවල් ඔයාට පුළුවන්ද බැරිද කියලාවත් කරලා බලලා උත්සාහ කරලා නැතුව ඇති මේක ඔයාට කරන්න පුළුවන්ද කියන එකවත්. ඉතින් මේක බලන ඇලෙක්සැන්ඩර්ට තේරුම් යනවා එයා කිසිම දෙයක් හරියට ඉගෙන ගත්තේ නැහැ කියන එක. එයාට තේරුම් යනවා මේ එයා කිසිම දෙයක් ඉගෙන ගන්න යදී එයාට ආරම්භ කරන්නාගේ මනසක් තිබිලා නැහැ කියලා. මේ ආරම්භ කරන්නාගේ මානසික තත්ත්වයක් එක්ක එන ඊළඟ ජපන් සංකල්පය තමයි ෂුහාරි කියලා කියන්නේ. මේකෙදී ෂූ කියන කොටසින් කියන්නේ ගුරුවරයා අනුගමනය කිරීම. එහෙම නැත්නම් කොපි කිරීම. මේකෙදී ඔයාට මොනවත් අලුතින් හිතන්න දෙයක් නැහැ. ඔයාට තියෙන්නේ කොපි කරන එක විතරයි. ඉතින් ඔයාට ඇත්තටම දිනු වෙන්න ඕන නම් ඔයාට අලුතින් ව්‍යාපාර සංකල්ප අලුත් දේවල් ගැන හිතන්න ඕනේ නැහැ. ඔයාට මේ මොන හරි දිනු වෙලා තියෙන එක ව්‍යාපාරයක්. දිනු වෙලා තියෙන රටක්.
ඒ කට්ටිය කොහොමද දියුණු වුනේ? දියුණු වෙච්ච පුද්ගලෙක්. එයාව කොපි කරන්න පුළුවන්. ඒක තමයි මේ පළවෙනි කොටසින් කියන්නේ. ශුහාරි කියන එකේ හා කියන කොටසින් කියන්නේ ඔයා දැන් මේ පළවෙනි ෂූ කියන එකේ යම්කිසි ව්‍යාපාර අදහසක් හෝ මොන යම් මොහොතයක් ඔයා මොන හරි දෙයක් ඉගෙන ගන්න දෙයක් හරි ඔයා මේක කොපි කරගන්නවා. හා කියන කොටසින් කියන්නේ මේක ඔයාට අවශ්‍ය විදිහට ඔයාගේ තියෙන දැනුම අත්දැකීම් එක ඔයාට අවශ්‍ය විදිහට වෙනස් කරලා සුදුසු පරිදි ඔයාගේ මාර්ගයක් හදාගන්න එකට. මේකේ අවසාන කොටස වන රී කියන කොටසින් කියන්නේ මේ ඔයාටම දැන් ඔයා කොපි කරගත්තා ඔයාටම අවශ්‍ය විදිහට ඔයාගේ බිස්නස් ප්ලෑන් එක මොකක් හරි ඉගෙන ගන්න දේ හරි මොකක් හරි ඔයාගෙන් ප්ලෑන් එකක් හදාගත්තා ඒක ප්‍රායෝගිකව භාවිතා කිරීම. ඉතින් මේ ඔක්කොම සිදු වෙන්නේ ලොකු සංකල්පයක් ඇතුලේ. ඔයා මොන හරි දෙයක් ඉගෙන ගන්න එකේ අවසානයේට ළඟා වෙන්න නෙමෙයි. ඒකෙන් මොන හරි දෙයක් ඉගෙනගෙන ඔයාගේම මාර්ගයක් හදාගෙන ඔයා දියුණුවටම යන්න. ඉතින් මේ වීඩියෝ එක බලන ඇලෙක්සැන්ඩර්ට අමුතු දෙයක් දැනෙන්න පටන් ගත්තා. මෙයා දැනගත්තා මේක ෂණික ක්‍රියාවක් නෙමෙයි මේක බොහොම වැදගත් දෙයක් අවබෝධ කර ගැනීමක් කියලා. මේකෙදී ඇලෙක්සැන්ඩර්ට ෂණිකව මුදල් උපයන දෙයක් ගැන කියලා දෙන්නේ නමුත් ඇලෙක්සැන්ඩර්ට තේරෙනවා මොනවා හරි ඇතුළාන්තයෙන් එයාගේ මනසින් එයා බලාපොරොත්තු වෙන වෙනස සිද්ධ වෙනවා කියලා. ඇලෙක්සැන්ඩර් මේ වීඩියෝ එකේ දෙවෙනි කොටසට සම්බන්ධ වෙනවා. මේකෙදී මේ උපදේශකයාත් එක්ක ඇලෙක්සැන්ඩර්ට කතා කරන්න හම්බ වෙනවා. උපදේශකයා ඇලෙක්සැන්ඩර්ගෙන් අහනවා ඔයාට මේ ජීවිතේ වෙනස් කරගන්න ඕනේ ඇයි කියලා. ඉතින් ඇලෙක්සැන්ඩර් කියනවා මට සල්ලි ගොඩක් හම්බ කරන්න ඕනේ. මගේ පවුලට බොහොම හොඳින් සලකන්න ඕනේ කියලා. හරි. ඕක ඔයාගේ වෙනස් වීමට ඔයාට ලැබෙන ප්‍රතිඵලය. හැබැයි ගුරුවරයා අහනවා ඕක නෙමෙයි හේතුව. ඔයාට මේක වෙනස් කරගන්න ඕන සැබෑම හේතුව මොකක්ද කියලා. ඇලෙක්සැන්ඩර් මදකට නිහඬ වෙනවා. මොකද ඇලෙක්සැන්ඩර්ගෙන් කවදාවත් කිසිම කෙනෙක් මේ ප්‍රශ්නේ අහලා නැහැ. ඇලෙක්සැන්ඩර් කියනවා මට මේක කරලා මගේ ආත්මයට පෙන්වන්න ඕන මට යම් කිසි දෙයක් කරන්න පුළුවන් කියලා. මගේ ජීවිතේ ඉතුරු කාලේ මට නිකරුණේ ගෙවා දමන්න බෑ. හරි. මේ අවස්ථාවේ ගුරුවරයා කියනවා හරි. අන්න ඒක තමයි ඔයාගේ ඇත්තම මේක ඇතුලේ සැඟවිලා තියෙන ඔයාගේ අවශ්‍යතාවය. අන්න ඒකට තමයි ජපන් සංකල්පයකට අනුව ඒ සංකල්පෙට කියන්නේ ඉකිගායි. ඒක තමයි ඔයාගේ මේ ඔයා කරන ක්‍රියාවලිය ඇතුලේ හැංගිලා තියෙන සැබෑම ඔයාගේ අවශ්‍යතාවය කියලා. ඉතින් මේ ඉකිගායි කියන මේ සංකල්පයේ තියෙන වැදගත්කම තමයි මේක ශක්තිමත් වෙන තරමට ඔයා මේ පටන් ගන්න දේ ඔයා අතාරින්නේ නැහැ. මොකද මේක ඔයාගේ ආත්මේ ඇතුළෙන් වෙන දෙයක්නේ. එතකොට මේකේ ඔයා මේ කරන සෑම ක්‍රියාවලියකම ඇතුළාන්තේ ඔයාට අවශ්‍යතාවය. ඔයාට පෙන්වන්න ඕන දේ තමයි මේක. එතකොට මේක බොහොම ප්‍රබල එකක් වුණත් එහෙම ඔයාගේ අරමුණෙන් ඔයා කවදාවත් මිදෙන්නේ නැහැ. ඉතින් මේ ගුරුවරයා අහනවා ආයෙමත් ඇලෙක්සැන්ඩර් ඔයා උදේ නැගිටින්නේ කොහමද? ඔයාට කිසිම දෙයක් හම්බුනේ නැතත් ඔයා මෙච්චර උත්සාහ කරන්නේ ඇයි කියලා. ඉතින් ඇලෙක්සැන්ඩර් කියනවා මට මගේ බිරිඳට උදව් කරන්න ඕන. දරුවන් ඉදිරියේ මට බොහොම ආදර්ශමත් පිහෙක් විදිහට ජයග්‍රාහකයෙක් විදිහට ඉන්න ඕනේ. මටම තහවුරු කරගන්න ඕනුණා මම ශක්තිමත් පුද්ගලෙක් කියලා. ඒක නිසා මට වෙනස් වෙන්න ඕන. ගුරුවරයා කියනවා අන්න ඒක තමයි ඔයාගේ ඉකිගායි. හරි. දැන් ඇලෙක්සැන්ඩර් මේක හරියටම අඳුනගත්ත නිසා එයා වෙනස් වෙන්න පටන් ගත්තා. ඔයාට දැන් හරි නිසි අරමුණක් තියෙනවා. ඒක සල්ලි නෙවෙයි. ඒක ඔහුගේ ආත්ම ගරුත්වය රැක ගැනීම. ඉතින් මේ ටික හරියටම අඳුරගත්ත ඇලෙක්සැන්ඩර්ට ගුරුවරයා යාගේ ඊළඟ සංකල්පය කියලා දුන්නා. ඒක තමයි කයිසෙන් සංකල්පය. කයිසෙන් කියලා කියන්නේ එක දිගටම සිදුවන වර්ධනය. ඒ කියන්නේ හැමදාම ඒ කියන්නේ තමන්ගේ සම්පූර්ණ අරමුණෙන් 100ට 1ක් වගේ ඊටාම කුඩා ප්‍රමාණයක් තමයි මෙයා දවසට මේකෙදි කරන්න අවශ්‍ය වෙන්නේ. මිනිස්සු ගොඩාක්ම අසාර්ථක වෙන්නේ අපිට බොහොම කෙටි කාලෙකින් ලොකු ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. මිනිස්සුන්ට ජීවිතේ දවස් 30කින් වෙනස් කරන්න ඕනවා. නමුත් ඒක සිද්ධ වෙන්නේ නැති නිසා ඔවුන් ඒ සියලුම යාළගේ උත්සාහයන් අතහැරලා දානවා. 100ට 1ක් කියලා කියන්නේ බොහොම ඊටාම සුළු ප්‍රමාණයක්. ඒක ඔයාලට දැනෙන්නේවත් නැති වෙයි. ඒක ඔයාට කන්නඩියක් ඉස්සරහට ගිහිල්ලා බැලුවට පේන්නේ නැති වෙයි. ඔයාගේ බැංකු ගිණුමෙන් ඔයාට ඒක පේන්නේ නැති වෙයි. ඔයාට මේ පොඩි දේ වර්ධනයක් පේන්නේ නැති නිසා තමයි ගොඩක් මිනිස්සු මේක අතහැරලා දාන්නේ. අපි හැම වෙලේම ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. ඔබේ ක්‍රමවේදය විශ්වාස කරන්න. දිගටම කරගෙන යන්න. ආපසු හැරිලා බලන්න. එතකොට ඔයාගේ අඩුපාඩු පෙනේ. ඔයාට ඊට පස්සේ ඔයාගේ වර්ධනයක් දකින්න පුළුවන්. ඇලෙක්සැන්ඩර් මාස ගාණක් උත්සාහ කරත් මේ කිසිම කෙටි මාර්ගයකින් එයාට එයාගේ ජයග්‍රහණය හම්බුන්නේ නැහැ. ජයග්‍රහණයට මාවතක් විතරයි තියෙන්නේ. ෂෝෂින්
විවෘත මනසකින් ආරම්භ කරන්නෙක් ලෙස දෙයක් ආරම්භ කිරීම. කායිසෙන් දවසට තමන්ගේ අරමුණු වෙනුවෙන් 100ට එකක් හෝ ඉතා පොඩි ප්‍රමාණයකින් හරි කමන්නේ තමන්ගේ අරමුණට අවශ්‍ය දේවල් කිරීම. ඇලෙක්සැන්ඩර්ට ඔහුගේ ගුරුවරයා ප්‍රායෝගික ක්‍රියාකාරකමක් ලබා දුන්නා. ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න ඕන අරමුණු 3ක් හදාගෙන ඒකට අර කලින් කියලා දුන්න ශුහාරි කියන සංකල්පය යොදලා බලන්න කියලා. ඇලෙක්සැන්ඩර් මේකට බොඩි, මයින්ඩ්, මනි කියන තුන තෝරගත්තා. මෙයා මොකද කරේ? මෙයාගේ බොඩි කියන පළවෙනි එක ගැන මෙයා කල්පනා කරලා මෙයා ළඟ තියෙන ජිම් එකේ මෙම්බර්ෂිප් එකක් අරගෙන පර්සනල් ට්‍රේනර් කෙනෙක් අරගෙන මෙයා මේ වැඩේ පටන් ගත්තා. ඔහු හරියටම මොන දේ තිබ්බත් සතියට දින 3ක් මේක අකණ්ඩව කරගෙන ගියා. හැම සතියෙම දින 3ක මෙයා ජිම් එකට අනිවාර්යයෙන්ම ගිහිල්ලා අර එයාගේ පර්සනල් ට්‍රේනර් දෙන උපදෙස් නිසි ආකාරව පිළිපැදලා ඒ අනුව කටයුතු කරා. ඔහුට ඉංජිනේරු වෘත්ති ඉගෙන ගන්න ඕන වුණා. එයා ඔන්ලයින් කෝස් කීපයකට සම්බන්ධ වුණා. එයා උසස් පෙළ මට්ටමේ ඉඳලා බොහොම පහළ මට්ටමේ ඉඳලම ඉගෙන ගන්න පටන් ගත්තා. එයා අවුරුදු 32ක වයස පුද්ගලයෙක් වුණාට මෙයා මේ ෂොෂින් කියන ආරම්භ කරන්නාගේ මනසින් තමයි මේක පටන් ගත්තේ. මෙයාට සල්ලි තිබෙන්නේ නැහැ මේ පාඨමාලා කරන්න. මෙයා කොහොම හරි මේක කොටස් වශයෙන් ගෙවන්න හරි මෙයාගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන විදිහට මේක මේ ඉන්න උපදේශකයෙක් එක්ක කතා කරලා සැලසුම් කරගත්තා. මේ ඇලෙක්සැන්ඩර්ට මුදල් පරිපාලනය පිළිබඳ කිසිම අවබෝධයක් තිබෙන්නේ නැහැ. ඉතින් මෙයා මේ ගැන හරියට කල්පනා කරලා මෙයාගේ අනවශ්‍ය වියදම් ඔක්කොම කපා හරින්න මෙයා තීරණය කරා. මෙයාට මේ හම්බෙන සල්ලි මෙයා බොහොම පරිස්සමෙන් තමයි වියදම් කරේ. මෙයාගේ මේ ජීවිතේ වෙනස් වෙන ගමනේදී පළවෙනි දවස් 30 ඉතාම වැදගත් වුණා. මොකද එයාට මේ දවස් 30 තිස්සේ කිසිම ප්‍රතිඵලයක් එයාට දැක ගන්න හම්බුනේ නැහැ. මොකද ශරීරයේ කිසිම වෙනසක් තාම පේන්නේ නැහැ. මෙයා තාම උසස් පෙළ ළමෙක් වගේ බොහොම පහළ මට්ටමේ දේවල් තමයි ඉගෙන ගන්නේ. මෙයාගේ සල්ලි ප්‍රශ්නත් ඒ තිබ්බ ප්‍රශ්නත් තාම ඒ විදිහටම තියෙනවා. හැබැයි මෙයා මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම විශ්වාස කළා. කයිසෙන් සංකල්පයට අනුව මෙයාගේ පොඩි වර්ධනයන් දවසින් දවස සිද්ධ වුණා. එයාට දැන් පොඩි වර්ධනයක් පේන්න ගන්නවා. මොකද එයා දැන් මුලින්ම ජිම් එකට ගිහලා එයා ඔසවපු බර වලට වැඩිය දැන් එයාට වැඩි බරක් ඔසවන්න පුළුවන්. එයාට දැන් කලින් අර එයා ඉගෙන ගන්න කලින් අවස්ථාවල උත්සාහ කරාට වඩා දැන් එයාට මේ අවස්ථාවේදී මෙයා ඉගෙන ගන්න දේවල් හොඳට තේරෙනවා. මෙයාගේ වියදම් මෙයා බොහොම පරිපාලනයකින් අනුව සැලසුමකට අනුව වියදම් කරන නිසා මාසය අන්තිමට මෙයාගේ අතේ පොඩි මුදලක් ඉතුරු වෙන්න පටන් ගත්තා. මෙයා මාස 3ක් ඇද්දී මෙයාට මෙයාගේ වර්ධනය පේන්න ගත්තා. මෙයාගේ ශරීර ශක්තිය වැඩි වෙලා, මානසික ශක්තිය වැඩි වෙලා, ආර්ථික අතිනුත් මෙයා ඉස්සෙල්ලට වැඩිය බොහොම ශක්තිමත් වෙලා. මොකද මෙයාගේ දැන් මනස බොහොම නිදහස්. මොකද ණය ප්‍රශ්න එහෙම එන්නේ නැහැ. දැන් මෙයා බොහොම සැලැස්මකට අනුව තමයි මෙයාගේ වියදම් කරන්නේ. ඒක නිසා මෙයාගේ මනස බොහොම නිරවුල්ව තිබ්බා. වැදගත්ම දේ තමයි එයාට එයාගේ මනස දැන් වෙනස් වෙලා තිබ්බා. එයාගේ ජීවිතේ එයාට ඕනම අවස්ථාවක වෙනස් කරන්න පුළුවන් කියන ඒ පොසිටිව් වයිබ් එක එයාගේ හිතට ඇවිල්ලා තිබ්බා. ටික දවසක් යද්දී ඇලෙක්සැන්ඩර් එයාගේ සාමාන්‍ය මේ වාහන අලුත් වැඩියා කරන ආයතනයේ වෙනුවට මෙයා එතන අමතර කොටස් විකුණන්න පටන් ගත්තා. ඊට අමතර වාහන මොඩිෆයි කරන්න පටන් ගත්තා මෙයා මෙතන. ඔහු මේ වගේ මෙයාගේ ව්‍යාපාරයට සමාන ව්‍යාපාර කරන කට්ටියකින් උපදෙස් ලබා ගත්තා. මේකෙදි අපි ගන්නේ ෂෝෂීන් කියන්නේ ආරම්භකයාගේ මනස. ඔහු දවසම මහන්සි වෙලා ඔහුගේ වැඩපොලේ වැඩ කරා. එයා රාත්‍රී කාලේ අලුත් දේවල් ඉගෙන ගන්න යොදාගත්තා. එයාට දවසම මහන්සි නම් රැයට කලින් නිදාගත් දවසට එයා උදෙන්ම හැරුණා. එයා හැම වෙලෙම කයිසෙන් සංකල්පේ මතක තියාගත්තා. දවසට 100ට එකක වර්ධනයක්. මෙයා හැමදාම දවසට අලුත් පොඩි දෙයක් හරි ඉගෙන ගත්තා. ඇලෙක්සැන්ඩර්ගේ මේ වෙනස මෙයාගේ වයිෆ්ට බොහොම තදින් දැනුණා. වයිෆ් මෙයාට සම්පූර්ණයෙන්ම මේ දේවල් වලට උදව් කරා. වයිෆ් කියන්න ගත්තා දැන් තමයි මම ආස කරන ඔයා අර ඉස්සර හිටපු මනුස්සයා වෙලා තියෙන්නේ. ඔයා දැන් ජයග්‍රාහකයෙක් කියලා. ඇලෙක්සැන්ඩර් මේ ඉගෙන ගත්ත දේවල් පාවිච්චි කරලා ඔහු වාහන වලට අලුත් මොඩිෆිකේෂන් කොටස් 5ක් හඳුන්වා දුන්නා. ඔහු ඒක මාර්ගගතකමට ප්‍රවර්තනය කරා. සතියක් යද්දි මේ කෑලි 5ම විකුණුණා. මෙයාට මේකෙන් බොහොම පොඩි ලාභයක් තමයි තිබ්බේ. හැබැයි මේක මෙයාගේ ආරම්භය. මෙයා මේ විදිහට කෑලි 10ක් හැදුවා 20ක් හැදුවා. මෙයාගේ ව්‍යාපාරේ දිනෙන් දින දියුණු වෙන්න පටන් ගත්තා. ඔහු මේ පාඨමාලා වලින් ඉගෙන ගත්ත හැම දෙයක්ම ඔයාගේ ව්‍යාපාරේ දියුණු කරන්න යොදාගත්තා.
අවුරුද්දක් යද්දී මෙයා සම්පූර්ණයෙන්ම දියුණු වෙලා මෙයා ඔහු වාහන හදන එක නවත්තලා මොඩිෆිකේෂන් කම්පැනි එකක් දැම්මා. මෙයාගේ අවට හිටපු කට්ටිය යාළුවෝ මෙයාට දොස් කිව්වා. මොකද අවුරුදු 10ක් මෙයා කරපු රස්සාව අතෑරිය කියලා. හැබැයි මෙයාගේ මේ ඇතුලේ තිබ්බ මෙයාගේ ප්‍රධාන අරමුණ, ඒ කියන්නේ ඉකිගායි, මෙයාට හැම වෙලේම මෙයාගේ අරමුණ වෙනුවෙන් මෙයාව හරි මාර්ගයට ගත්තා. ඉතින් මෙයාට ඕන උන්නේ හැමදාම 365 දවසෙම වැඩ කරන මිනිස්සෙක් වෙන්න. මෙයාට ඕන උනා මෙයාගේ ජීවිතේ බොහොම සාර්ථක, ඊටාම ශක්තිවන්ත පුද්ගලෙක් කියලා මෙයාට ඔප්පු කරන්න. ඒක නිසා මෙයාගේ මේ පැහැදිලි අරමුණ මෙයාගේ හිත ඇතුලේ තිබ්බ නිසා මෙයාට මේ ඕනම තීරණයක් ගන්න ඊටාම ලේසි වුණා. මෙයාගේ ව්‍යාපාරය මේ විදිහට වර්ධනය වෙද්දී මෙයාට තව සේවකයෝ කීප දෙනෙක් මෙයාගේ ව්‍යාපාරයට බඳව ගන්න පුළුවන් වුණා. ජීවිතේ පළවෙනි පාරට මෙයාට ඉමර්ජන්සි ෆන්ඩ් එකක් ගොඩනගා ගන්න පුළුවන් වුණා. හදිසි අවස්ථාවක එයාට උපයෝගී කරගන්න පුළුවන් යම්කිසි මුදලක් ගොඩනගා ගන්න පුළුවන් වුණා. ඔහුට ලැබෙන මුදල් ඔහු නිසි තැන්වල ආයෝජනය කරා. මෙයා මේ දේවල් කරනවත් එක්ක මෙයාගේ මේ ශාරීරික ශක්තිය පවත්වාගෙන මෙයා කරපු වැඩ කටයුතු ඒ විදිහටම කරගෙන ගියා. මෙයාට අර මතකයින් එකපාරක් මෙයාගේ වයිෆ් වැටිච්ච වෙලාවට මෙයාට උස්ස ගන්න බැරුව දැන් මෙයාට වයිෆ් විතරක් නෙවෙයි වයිෆයි දරු දෙන්න ඔක්කොම එකපාර උස්සන්න පුළුවන් තරමටම මෙයාගේ ශරීරය ශක්තිමත් වෙලා. මොහු දැන් මෙයාගේ ඉංජිනේරු උපාධියේ දෙවනි වසරේ ඉන්නේ. ඔහු එයාට වැඩිය අවුරුදු 10කටත් වැඩිය බාල කට්ටියත් එක්ක තමයි ඉගෙන ගන්නේ. මේකේ වඩාත්ම වැදගත් දේ තමයි ඔහු මේ ඉගෙන ගන්න දේ ප්‍රායෝගිකව එයාගේ ජීවිතේ දියුණු කරන්න එයා පාවිච්චි කරා. ඔහුට දැන් අමුතුවෙන් එයාගේ විනය ගැන හිතන්න දෙයක් නැහැ. මොකද ඔහු විනයගරුකයි. ඔහුට අවධානය ගැන හිතන්න දෙයක් නැහැ. මොකද ඔහු දිග්ගටම ඉගෙන ගන්නවා. එයාට එයාගේ දියුණුව ගැන හිතන්න දෙයක් නැහැ. මොකද එයා දවසට එයාගේ දියුණුව වෙනුවෙන් 100ට එක ගානේ වැඩ කරනවා. ඉතින් මෙයාට මේ කිසිම උත්සාහයක් අමතර උත්සාහයක් ගන්න ඕනේ මෙයාගේ ජීවිතේ මේ හරියට ගෙවාගෙන යන්න. මෙයා උදේම නැගිටිනවා, උදේට නැගිච්ච ගමන් පැයක් පාඩම් කරනවා, සතියේ දවස් 3ක් ජිම් යනවා. ඔහු අමතර අනවශ්‍ය දෙයකට කාලය වැය කරේ නැහැ. ඒක නිසා මෙයාගේ මේ ජීවිතේ හරියට හරිය ෆ්‍රේම් එකක් ඇතුලේ ලස්සනට ඉදිරියට ගලාගෙන ගියා. ඉතින් දවසක් මේ ඇලෙක්සැන්ඩර් ගාව වැඩ කරන අවුරුදු 23ක විතර තරුණ දරුවෙක් අහනවා, "බොස්, ඔයාට මේ හැම දෙයක්ම කරන්න මහන්සි නැද්ද?" කියලා. ඉතින් ඇලෙක්සැන්ඩර් පොඩි සිනහවක් පහලා කියනවා, "ඕක මට අවුරුදු 2-3කට කලින් දියුණු වෙච්ච මිනිස්සු ගැන මටත් මගේ ඔළුවේ තිබ්බ ප්‍රශ්නයක්" කියලා. ඉතින් ඇලෙක්සැන්ඩර් මේ දරුවාට කියලා දුන්නා, "අපි කිසිම දෙයකට ප්‍රමාද නැහැ. හැම දෙයකම ඔයාගේ මනස තමයි." ඇලෙක්සැන්ඩර් මේ දරුවාට කියලා දුන්නා අර ජපාන සංකල්ප සියල්ල. ෂොෂින්, ස්චුහාරි, කයිසෙන්, ඉකිගයි. මේ සංකල්ප එයාගේ ජීවිතේ වෙනස් කරපු විදිය මෙයා මේ දරුවාට කියලා දුන්නා. ඉතින් මේ හැමදේම අහන් හිටපු දරුවා අහනවා මේක හැම දෙයකම කරන්න පුළුවන්ද කියලා. ඇලෙක්සැන්ඩර් කියන ඕනම කෙනෙක්ට තමන්ගේ ඇතුලේ ඉන්න පරාජිතයා මරලා ආයෙ ඉපදෙන්න ඕන නම් මේ ක්‍රමය හරියටම හරි කියලා. මේවා මේ ජපානයේ තිබ්බ පැරණි සංකල්පනේ. මේවා නූතන මෑත කාලින විද්‍යාඥයින් පවා ඔවුන්ගේ පරීක්ෂණ වලින් තහවුරු කරන දේවල්, තහවුරු කරලා තියෙන දේවල්. මේ වගේ හොයාගෙන තියෙනවා වයස සහ ඉගෙනීම කියන එක අතර කිසිම සම්බන්ධයක් නැහැ කියන එක. අවුරුදු 25ක කෙනෙක් ඉගෙන ගන්නවට වඩා අවුරුදු කෙනෙක්ට ඊටාම පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් කියන එක මේ කට්ටිය මේ පරීක්ෂණයෙන් ඔප්පු කරලා තියෙනවා. ඉතින් මේ සංකල්පත් ඔයාගේ ජීවිතයට නියමාකාරව ගලප ගන්න පුළුවන්. ඔයා ඉගෙන ගන්න දරුවෙක් වෙන්න පුළුවන්. ඔයා මොකක් හරි රස්සාවක් කරන පුද්ගලෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගෙම කියලා ව්‍යාපාරයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ක්‍රීඩා කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉගෙන ගන්න ගමන් ක්‍රීඩා කරන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ සංකල්ප ඔයාගේ ජීවිතයට සම්බන්ධ කරගන්න. ඔයාට ජීවිතේ වෙනස් කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම මේ සංකල්ප වලට අනුව කටයුතු කරොත් අනිවාර්යයෙන්ම ඔයාට හොඳ ගමනක් යන්න පුළුවන්. ජීවිතේ හැමෝටම දියුණු වෙන්න බෑ. ඔයාට දියුණු වෙන්න අවශ්‍ය නම් මේ සංකල්ප බොහොම පැහැදිලිව මේ කතාව ඇතුලේ ගොනු කරලා තියෙනවා. අපේ රටේ තියෙන මතයක් තමයි අපේ මිනිස්සුන්ගේ තියෙන ආකල්ප වෙනස් කරන්න ඕන නම් අපි මේ පාසල් යන කුඩා දරුවන් ඉඳලා ආකල්ප වෙනස් කරන්න පටන් ගන්න ඕනි කියලා. හිතලා බලන්න එහෙම වෙනස් කරන්න ගියොත් අපිට තව අවුරුදු කීයක් ඉන්න වෙයිද කියලා. අපි මේ දියුණු රටවල මිනිස්සු දිහා බලලා කියනවා මේ මිනිස්සු හරිම ආචාරශීලී, මිනිස්සු බොහොම හොඳට හැසිරෙනවා කියලා. නමුත් අපිට මේක අපි ඕනම වයසක හිටියොත් එම අපිට යම්කිසි දෙයක් ඉගෙන ගන්න පුළුවන්. අපේ ආකල්ප ඕනම වයසක හිටියොත් එම අපිට වෙනස් කරගන්න පුළුවන්. තියෙන්නේ අපිට මේ දේ ගැන කල්පනා කරලා මෙන්න මේ සංකල්ප ගැන අපි තනි මිනිසෙක් විදිහට තනිය වෙනස් වෙන්න හිතන එක විතරයි. ඒක නිසා මම හිතනවා මේ දේවල් අපි අවබෝධ කරගෙන මොනවා හරි දෙයක් අපේ රටේ දිනු වෙනුවෙන් අපේ සංවර්ධනයක් වෙනුවෙන් යොදා ගනි කියලා. ඒක නිසා සියලු දෙනාටම ජය වේවා.